ආයිබෝවන් අද විදෙස් පුවත් විමසුම පුටින් හා මෝදි හමුව ඉන්දියාව නල බෝම්බකරු ඇමරිකාව අමුතු අබරණ සොරකම නවසීලන්තය ගැන තොරතුරු විමසා බලමු. ආයිබෝවන් අද අපේ මූලාශ්‍ර ගොනුව ඇක්කඩම හරිම පුදුම එකතුවක්. එක පත්තකින් බලවෙතෙක්ගේ තීරණාත්මක ප්‍රකාශයක්. අනිත් පැත්තෙන් අවුරුදු ගාණක් තිස්සේ හිතාගන්න බැරිව තිබුණු අභිරහසක් විසඳෙනවා. ඊට හාත්පසින්ම වෙනස් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකකින් ගත්ත වගේ සොරකමක්. ඒක තමයි මේ කතා තුන බැලු බැල්මට එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ වගේ. ඒත් අපි මේවා එකින් එක කතා කරද්දී පෙනේ සමහර සිබුවින් පිටිපස්සේ තියන්නේ ඉහළ මට්ටමේ හොඳට ගණනය කරපු උපාය මාර්ග. හරි. තවත් දේවල් වෙන්නේ කියන්නේ එකම එක පුද්ගලයෙක්ගේ ගැඹුරු දේශපාලන විශ්වාසයක් නිසා. ඒ අතරේ තවත් තනිකරම මිනිස් ආවේගයන් නිසා වෙන හිතාගන්නවත් බැරි දේත් තියෙනවා. ඉතින් අද අපි උත්සාහ කරන්නේ මේ විවිධ මට්ටම් තුනම ගැඹුරින් බලන්න. නියමයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි එකෙන්. ඉහළම මට්ටමේ භූදේශපාලනය. රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් ඉන්දියාවට එනවා. අගමැති නරේන්ද්‍ර මෝදිව හමු වෙන්න. මේක නිකම්ම සාමාන්‍ය රාජ්‍ය සංචාරයක් නෙවෙයි නේද? හරියටම නෑ. මොකද ඉන්දියාව එක පැත්තකින් ඇමරිකාවත් එක්ක තමන්ගේ ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා ශක්තිමත් කරගන්නවා. හරියටම. අනිත් පැත්තේ රුසියාව කියන්නේ ඉන්දියාවේ ඓතිහාසික මිත්‍රයෙක්. ඉතින් මේ දෙක අතරේ බැලන්ස් එකක් තියාගන්න එක තමයි ඉන්දියාවට තියෙන ලොකුම අභියෝගය. ඒක හරිම සියුම් බැලන්ස් කිරීමේ ක්‍රියාවක්. හැබැයි මේ සංචාරයේදී හැමෝගෙම අවධානය ගියේ වෙනම දෙයකට. පුටින් ඉන්දියා මාධ්‍යයට කරපු ප්‍රකාශයට නේද? හරියටම. ඒකෙන් මේ සමස්ත සාකච්ඡාවෙම තලේ වෙනස් වුණා. යුක්‍රේන යුද්ධය ගැන කරපු හරිම කෙලින් තද ප්‍රකාශයක්. ඒක තමයි මට තල්ලඩන්න ඕන උනේ. ඔහු කෙලින්ම කියනවා යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ යුදමය හෝ වෙනත් ක්‍රම මගින් අත්පත් කරගන්නවා කියලා. මේක නිකම් තර්ජනයක්ද? නැත්තම් මේක යුද්ධයේ ඊළඟ අධියර ගැන දෙන පැහැදිලි මෙසේජ් එකක්ද? මෙතේ තමයි උපාය මාර්ගය තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවදීම මේක කියන්නේ. ඒක තමයි මේ ප්‍රකාශය ඉලක්ක කරන්නේ ඇත්තටම බටහිර රටවල් වලට. ඉන්දියාව කියන්නේ ගෝලීය දකුණේ, ඒ කියන්නේ ග්ලෝබල් සවුත් එකේ බලවත් නායකයෙක්. ඉන්දියාවේ ඉඳන් මේ වගේ දෙයක් කියනකොට පුටින් බටහිරට පෙන්වන්න හදන්නේ ඔයගොල්ලෝ මාව කොන් කරාට මට තවමත් ලෝකයේ බලවත් මිත්‍රයෝ ඉන්නවා. මම මගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ කියන එක. ඩොන්බාස් ප්‍රදේශය ගැන අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම. ඒක නැගිනහිර යුක්‍රේනයේ තියෙන කාර්මිකව දියුණු විශාල වශයෙන් රුසියානු භාෂාව කතා කරන ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. 2014 ඉඳන්ම එතන ගැටුම් තිබුණා. දැන් රුසියාව කියන්නේ යුද්ධය නවත්වන්න නම් මේ ප්‍රදේශයේ පාලනය සම්පූර්ණයෙන්ම Tamanට දෙන්න ඕනේ කියලායි. ඒ කියන්නේ සාකච්ඡාවලට තියෙන දොර එන්නේ ඉන්නම. වැහෙනවා. සම්පූර්ණයෙන්ම වැහෙනවා. රුසියාවේ ස්ථාවරයේ එච්චරතම දැඩි. යුක්‍රේනය කවදාවත් Tamanගේ භූමියක් හැම පාවල දෙන්න එකඟ වෙන්නේ නෑනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ක්‍රෙම්ලිනේ පැත්තෙන් සම්මුතියකට කිසිම ඉඩක් තියලා නැහැ. පුටින්ගේ මේ ප්‍රකාශමිනික තවත් අහුරු වෙනවා. කියන්නේ යුදමය හෝ වෙනත් ක්‍රම කියලා. ඒ කියන්නේ හමුදාමය විසඳුමකට තවමත් මුල් තැන දෙනවා කියන එක. ඉතින් මේකෙන් වෙන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන්න තියෙන ඉඩකඩ වඩා තව නිශ්චිත වෙන එක. ඒක තමයි මූලාශ්‍රවල අවධාරණය කරලා තියෙන භයානකම කාරණාව. හරි. ඉතින් ඒක තමයි ඉහළම මට්ටමේ ගණනය කරපු භූදේශපාලනික උපාය මාර්ගයක්. හැබැයි ලෝකයේ සිදුවීම් හැම වෙලෙම මෙහෙය වෙන්නේ මේ වගේ රාජ්‍ය මට්ටමේ සැලසුම් වලින් නෙවෙයි. සමහර වෙලාවට තනි පුද්ගලයෙක් නිසා. ඒක මේක පුද්ගලයෙක්ගේ පෞද්ගලික ගැඹුරු දේශපාලන විශ්වාසයක් නිසා. ඒ වගේ කතාවකට තමයි අපි දැන් ඇමරිකාවට යන්නේ. අවුරුදු 5කට ආසන්න කාලයක් තිස්සේ FBI එකටවත් හොයාගන්න බැරි වුණු වොෂින්ටන් නල බෝම්බකරු අන්තිමේදී අහුවෙලා. මේක ඇමරිකාවේ මෑත ඉතිහාසයේ ලොකුම අභිරහස් වලින් එකක්. අනිවාර්යයෙන්ම. 2021 ජනවාරි 6 වෙනිදා කැපිටල් ගොඩනැගිල්ලට කඩා පැන සිද්ධිය අපි කවුරුත් දන්නවනේ. හැබැයි ඊට කලින් දවසේ ඒ කියන්නේ ජනවාරි 5 වෙනිදා රෑ කළු ඇඳුමකින් මූණ වහගත්ත කෙනෙක් පක්ෂ මූලස්ථාන දෙක ළඟට එනවා. හරියටම රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රැටික් පක්ෂ මූලස්ථාන ළඟ නල බෝම්බ දෙකක් තියලා යනවා. CCTV දර්ශන තිබුණට කවුද කියලා හොයාගන්න බැරි වුණා. අවුරුදු ගාණක්. ඒක තමයි පුදුමේ. FBI එක මේකට කොච්චර සම්පත්තියද උදා. දහස් ගණන් ටිප්ස් ආවා. ඩොලර් ලක්ෂ ගාණක තොරතුරු බහුමාන පවා තිබුණා. ඒත් කිසිම දෙයක් හරි ගියේ නෑ. කොහොමද යාලා අන්තිමේදී මේ පුද්ගලයාව හොයාගත්තේ? මූලාශ්‍රවල කියවෙන විදිහට මේක තාක්ෂණික සහ සාම්ප්‍රදායික විමර්ශන ක්‍රම දෙකේම එකතුවක්. යාලා සැකකරුගේ ජංගම දුරකථන දත්ත, වාහන ගමන් මාර්ග, මිලදී ගැනීම වගේ දේවල් අවුරුදු ගාණක් තිස්සේ ඇනලයිස් කරලා තියෙනවා. හයි. අන්තිමේදී මේ ඔක්කොම තොරතුරු එකට සම්බන්ධ වෙන්නේ
වර්ජිනියාවේ ජීවත් වෙන 30 හැවිරිදි බ්‍රයන් කෝල් ජූනියර් කියන පුද්ගලයාට. ඔහු අත්තරංගුවට අරගෙන ප්‍රශ්න කරද්දී ඔහු වරද පිළිගත්තා කියලාත් කියනෝ නේද? ඔව් වාර්තා වෙන විදියට ඔහු වරද පිළිගෙන තියෙනවා. හරි. එතකොට ලොකුම ප්‍රශ්නේ ඡේදනාව මොකද්ද? ඇයි කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ? මෙතනදී තමයි කතාව දේශපාලන විශ්වාසයන් පැත්තට හැරෙන්නේ. මූලාශ්‍රවලට අනුව පරීක්ෂකයන්ට ඔහු කියලා තියෙන්නේ 2020 ජනාධිපතිවරණයේ සොරකම් කරන ලදක් කියලා ඔහු දැඩිව විශ්වාස කළා කියලයි. ඒ කියන්නේ ඔහු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන කෙනෙක්. ඔව් ඒ වගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි අපි මෙතනදී හරිම පැහැදිලි වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මේ තොරතුරු ලැබිලා තියෙන්නේ පරීක්ෂණයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුගෙන්. ෆෙඩරල් බලධාරීන්, ඒ කියන්නේ FBI එක තවමත් ප්‍රසිද්ධියේ චේතනාවක් ගැනවත් ජනවාරි 6 වෙනිදා කැපිටල් ප්‍රහාරයත් එක්ක ඍජු සම්බන්ධයක් ගැනවත් කිසිම දෙයක් නිල වශයෙන් තහවුරු කරලා නැහැ. හරි. ඒත් මේ සිදුවීමේ බරපතලකම අඩු වෙන්නේ නැහැ. මොකද මේ බෝම්බ නිකම සෙල්ලම් බඩු නෙවෙයි. නෑ. FBI එක මේවා හඳුන්වන්නේ viable explosive devices කියලා. ඒ කියන්නේ මේවා ඇත්තටම පුපුරවා හරින්න පුරුවා මට්ටමේ ක්‍රියාකාරී පුපුරන ද්‍රව්‍ය. ටයිමරයක් උත් තිබිලා දිනවා. ඔව් වාසනාවකට වගේ ඒවා පුපුරලා ගියේ නෑ. ඒත් පුපුරලා ගියා නම් විශාල හානියක් වෙන්න තිබුණා. මේකෙන් පෙන්නේ දේශපාලන මතවාදයක් කොයිතරම් දුරට කෙනෙක්ව අන්තවාදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පොළඹවන්න පුළුවන්ද කියන එක. ඒක ඇත්ත. ඒත් සමහර වෙලාවට මිනිස්සුන්ව අමුතු දේවල් වලට පොළඹවන්නේ දේශපාලනේ නෙවෙයි හිතා ගන්නවත් බැරි හුදු ආවේගයක්. නවසීලන්තෙන් අපිට අහන්න ලැබෙන කතාව ඒ වගේ එකක්. ඇත්තටම අපේ මූලාශ්‍ර ගුණවේ තිබුණ මේ කතාව දැක්කම නම් මට හිනාව නවත්ත ගන්න බැරි වුණා. ඔව් මේක අපරාධයක් වුණාට ඒකේ තියෙන විකාර සහගත බව නිසාම ප්‍රසිද්ධ වුණ කතාවක්. සිද්ධිය වෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර. ඔව් ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳ සැලක. පුද්ගලයෙක් ඇතුළට ඇවිත් ෆැබර්ජේ බිත්තරයක හෙඩේට හදපු අධික වටිනාකමකින් යුතු පෙන්ඩන්ට් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරන විදිය තමයි පුදුමම දේ. ඔහු ඒක ගිලිනවා. ගිලිනවා. අයියේ දෙයනේ හිම කරන්නේ ඒක තරම් පොඩි එකක්ද? ඒක තමයි පුදුමේ. ඒක නිකම්ම පෙන්ඩන්ට් එකක් නෙවෙයි. ඒක ඇත්තදම කලාකෘතියක්. මේක නිර්මාණය කරලා තියෙන 1983 දී ආපු ඔක්ටොපසි කියන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයට උපහාරයක් විදිහට. ඕ මට ඒ ෆිල්ම් එක. ඒ චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් වෙන්දේසියකදී නියම ෆැබර්ජේ බිත්තරයක් ව්‍යාජයකට මාරු කරන දර්ශනයක් තියෙනව නේද? ඔව් තියෙනවා. ඒක තමයි මේ නිර්මාණයට ආభాෂය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ නිර්මාණයවත් ඒ වගේම සුවිශේෂී වෙන්නේ නැති. අනිවාර්යෙන්ම මේක හදලා තියෙන්නේ කැරට් 18 රත්තරන්ින්. ඒක සරසලා තියෙන්නේ කොළපාට ගිලෝෂේ එනමල් වලින්. ගිලෝෂේ එනමල්. ඔව් ඒ කියන්නේ හරිම සියුම් සංකීර්ණ ජ්‍යාමිතික රටාමවන්න යොදා ගන්න විශේෂිත එනමල් තාක්ෂණයක්. ඊට අමතරව සුදු දියමන්ති 60ක් සහ නිල් මැණික් 15ක් මේකට අල්ලලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නේද? නෑ මේ බිත්තරේ පොඩියට ඇරෙනවා. ඇතුලේ ඉන්නේ කුඩා රන් බූවල්ලෙක්. මාරයි. ඒ බූවල්ලගේ ඇස් දෙකට කළු දියමන්ති දෙකක් යොදලා තියෙනවා. හරි. එතකොට මෙන්න මෙතන තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. මේ පුද්ගලයා මේ වටිනා කලාකෘතිය ගිලලා කියලා දැනගත්තට පස්සේ පොලිසිය මොකද කරන්නේ? පොලිසිය හුව අත්අඩංගුවට ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ පොලිසියට කරන්න තිබුණ එකම දේ තමයි බලාගෙන ඉන්න එක. ඒක තමයි යාලා මාධ්‍යයටත් කිව්වේ. හිතාගන්න බෑ. එයාලා නිලධාරියෙකු යොදවනෝ පැය 24 පුරාම මේ පුද්ගලයාව නිරීක්ෂණය කරන්න. මොකද ශල්‍ය කර්මයක් කරන්නත් බෑ, බල කරන්නත් බෑ. ඉතින් දවසක් දෙකක් තුනක් දවස් 6ක් තිස්සේ මේ විදිහට බලාගෙන ඉන්නවා. දවස් 6? මේක ඇත්තටම අදහන්න බැරි කතාවක්. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්තිමේදී පොලිසිය නිවේදනයක් නිකුත් කරනවා කිසිම වෛද්‍යමය මැදිහත් වීමකින් තොරව ස්වභාවිකවම පෙන්ඩන්ට් එක ශරීරයෙන් පිට වුණා කියලා. ඒ කියන්නේ දවස් 6කට පස්සේ සාක්ෂිය ලැබෙනවා. ඔව් පොලිසිය නිකුත් කරපු ෆොටෝ එකකුත් මූලාශ්‍රවල තියෙනවා. මම ඒක දැක්කා. නිල් පාට අත්වැසුම් දාපු අතක් උඩ කඩදාසිතුවා මත තියලා තියෙනවා. පුදුමම දේ තමයි ඒකේ රත්තරන් මාලේ විතරක් නෙමෙයි මුල් මිල ටැගේ පවා ඒ විදිහකම සවි වෙලා තිබුණා. දවස් 6ක් ශරීරය ඇතුලේ තිබිලත්. ඔව් ඒක තමයි මේ කතාවේ තියෙන අසාමාන්‍යම කොටස. ඒ මිල ටැගේ සඳහන් වෙන්නේ නවසීලන්ත ඩොලර් 33585ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 19400ක් විතර. ඔව්. මේ 32 ඇවිරිදි සැකකරුට දැන් සොරකම් කිරීමේ චෝදනාව යටපේ නඩු පවර්ලා තිනවා. මේක හිතාමතා කරපු සොරකමක් වුණත් ඒක කරපු විදිහේ තියෙන තර්කයක් නෙවෙයි
තනිකරම ආවේගයක් වගේ. ඒක ඇත්ත. ඉතින් මේක තුන එකට ගත්තම අපිට පේනව ලෝකය කොයිතරම් සංකීර්ණද කියලා. එක පැත්තකින් පුටින් ලෝකේ රාජ්‍ය නායකයෙක් හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම ගණනය කරලා භූදේශපාලනික පණිවිඩයක් දෙනවා. ඒක ඉහළම මට්ටමේ උපාය මාර්ගයක්. අනෙක් පැත්තෙන් බ්‍රයන් කෝල් වගේ කෙනෙක් තමන්ගේ ගැඹුරු දේශපාලන විශ්වාසයක් නිසා සමාජයටම තර්ජනයක් වෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පෙළඹෙනවා. එතල ක්‍රියාත්මක වෙන්නේ තනි පුද්ගලයෙක්ගේ මතවාදයක්. ඊට පස්සේ මේ නවසීලන්තයේ සොරකම. එතන දේශපාලනයක් නැහැ, ලොකු සැලැස්මක් නැහැ, තියෙන්නේ හිතා ගන්නවත් බැරි තනිකරම පුද්ගලික ආවේගයක් මත ගත්ත තීරණයක්. ඉතින් මේ සියල්ලෙන් අපට ගත හැකි පණිවිඩය කුමක්ද? මම හිතන්නේ මේ කතා තුනෙන් අපිට පෙන්눔 කරන්නේ ලෝකයේ ක්‍රියාත්මක වෙන විවිධ මට්ටම්. ඒ කියන්නේ ඉහළ පෙළේ උපාය මාර්ග, ගැඹුරු දේශපාලන මතවාද සහ හුදු පුද්ගලික ආවේගයන්. මේ හැමදේම එකට එකතුනව තමයි අපි අද දකින මේ සංකීර්ණ සමහර වෙලාවට විකාර සහගත ලෝකේ නිර්මාණය වෙන්නේ. බලවත් රාජ්‍ය නායකයෙක් ගන්න තීරණයක් වගේම සාමාන්‍ය පුද්ගලයෙක් ගන්න හිතා ගන්නවත් බැරි තීරණයක් වුණත් මේ ලෝකයේ කතාවේ කොටසක් වෙනවා. ඒක ඇත්ත. අපි සාකච්ඡාව අවසන් කරන්න කලින් ශ්‍රාවකයාටත් හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? අනිවාර්යෙන්ම. අද අපි කතා කරපු සිදුවීම් පිටිපස්සේ තිබුණේ ජාතික අභිලාෂයන්, දේශපාලන විශ්වාසයන් සහ පුද්ගලික ආවේගයන්. මේක අපිට හොඳ ප්‍රශ්නයක් මතු කරනවා. අපි දකින අහන ප්‍රවෘත්ති දිහා බලද්දී ඒ සිදුවීම් වලින් කොපමණ ප්‍රමාණයක් පැහැදිලි තර්කානුකූල සැලැස්මකට අනුව සිදුවෙනවද? සහ කොපමණ ප්‍රමාණයක් හුදෙක්ම එක පුද්ගලයෙක්ගේ අනපේක්ෂිත සමහර විට තර්කානුකූල නොවන තීරණයක් නිසා සිදුවෙනවද? ඒ ගැන හිතන එක ලෝකයේ තේරුම් ගන්න අපිට උදව්වක් වෙයි.